good morning. එහෙනම් අද අපි බලමු day vlog එකක්. වෙනදා වගේම වීඩියෝ එකට යන්න කලින් කියනවා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම 4th year medical student කෙනෙක්. අදත් අපි clinical යන්න තමයි හදන්නේ උදේ වරු. මේ දවස්වල කොච්චර වැඩද කියනවා නම් අර එලාම් එකටවත් උදේට හැරෙන්නේ. එහෙම වුණාම ඉතින් මේ දවස් ටිකේම මම clinical යද්දි ටිකක් පරක් වුණා. අදත් ටිකක් පරක් වෙලා තියෙනවා. මෙහෙම පරක් වෙලාද නිකන් හරි නෑ වගේනේ. ඒ වුණාට දැන් ඔන්න අපි යද්දි පාරෙන් දැක්කම උදේට මටත් වඩා පරක් වෙලා යන තව කවුරු හරි කෙනෙක් අන්න එතකොට මගේ හිතට මාර සැටිස්ෆැක්ට් දෙයක් කියන්නේ. එතකොට මම දන්නවා මේ මට වඩා තව පරක් වෙලා නැත් ඉන්නවා. එතකොට ගානක් නැහැ. එහෙම කවුරු හරි දකින්නකම් ඒ වුණාට මම කියන අවුලෙන් යන්නේ ওই පරක් වෙලා යන දවසට. කියන්න බැරි වුණානේ දැන් අපි ඉන්නේ නියුරෝ සර්ජරි අපොයින්ට්මන්ට් එකේ. අපි මේ අපොයින්ට්මන්ට් එකේදී වයිට් කෝඩ් දානවා. අපි කලින් අපොයින්ට්මන්ට් වලදී වයිට් කෝඩ් දැම්මේ නෑනේ. හැබැයි මේ අපොයින්ට්මන්ට් එකේදී වයිට් කෝඩ් දානවා. අපි කලින් කරපු අපොයින්ට්මන්ට් එකේ සමහර ගෲප් වල දැම්ම. හැබැයි මම හිටපු ගෲප් වල අපි වයිට් කෝඩ් දාලා නෑ. කුරුණෑගල හොස්පිටල් එකට ආවට පස්සේ. අපි ආය වයිට් කෝඩ් එක අනිවාර්යෙන් දාන්නේ අන්තිම අවුරුද්ද යන සමහර වාට් වලදී තමයි. කොහොම හරි මේ සතියේ අපි වයිට් කෝඩ් දානවා. මේ සතියේ විතරක් නෙවෙයි තව සතියක් මේ අපොයින්ට්මන්ට් එක තියෙනවා. එතකොටත් අපි වයිට් කෝඩ් එක දානවා. නියුරෝ සර්ජරි අපොයින්ට්මන්ට් එකේදීත් අපි එක එක දේවල් කරනවා. ගොඩක් දේවල් ඉතින් අර වෝඩ් එක ඇතුලේ කරන දේවල් එහෙම වීඩියෝ කරන්න බෑනේ. එතකොට මෙතන අපි මේ කරන්නේ මේ තියෙන CT ස්කෑන් එකක්. එතකොට මේ CT ස්කෑන් එකෙන් පේන දේවල් අපි ඉතින් බලනවා. ගොඩාක් වෙලාවට නියුරෝ සර්ජරි වෝඩ් එකේ ඉන්න හැම පේෂන්ට් කෙනෙක්ටම වගේ මේ වගේ ස්කෑන් එකක් තියෙනවා. එතකොට ඒක අරගෙන බලලා ඒකෙන් මොනවද පේන්නේ කියලා ඒවා අපි කට්ටිය ඩිස්කස් කරන එක තමයි දැන් කරන්නේ. ඊළඟට හැම දවසම හැබරාසිය අපිට දැන් ක්ලිනිකල්ස් ඉවරයි. ඉතින් අද අපි යනවා පොඩි ගමනක්. ඒක ගැන විස්තර මම ඔයාලට ඉස්සරහට කියන්නම්. කොහොම හරි අපේ සෙමස්ටර් එක දැන් ඉවර වෙන්න ඔන්න වෙන තියෙන්නේ. එහෙනම් මේ දවස්වල අපිට වැඩිපුර ලෙක්චර්ස් නෑ. හවසට ලෙක්චර්ස් තිබ්බත් තියෙන ගොඩක් වෙලාවට ඔන්ලයින්. ඉතින් දැන් අපි ක්ලිනිකල් වලට ගෙනාවර ඔක්කොම ටික ආවෝ ට්‍රැක් කරගන්න. මොකද නියුරෝ සර්ජරි එකේ ඉන්නවා කියලා කියන්නේ හැම එකම අපි ගේන්න ඕනේ. හැම එක ස්ටෙප් එක පෙන්ටෝච් එක හැම එකම වගේ ගේනවා. මේ දවස්වල ඔක්කොම ආපහු පැක් කරගන්න වෙනම වෙලාවක් යනවා. ඊට පස්සේ අපිට ගමනක් යන්න තියෙනවා කියලා මම කියවනේ. ඉතින් මේ ගමන යන්නේ ඉතුරු කට්ටියට ක්ලිනිකල්ස් වල එනකන් මම මොන හරි ටිකක් නිකන් බලාගත්තා. මොකද අද එන් සෙමිස්ටර් එක්සෑම් එක ළඟ හින්දා. නුඹ රහස කියන ගීතා හෙමින් ඇසෙන්නේ මාත්‍රා පැටලිලා පැටලිලානේ හිරිවැටුණු සඳසේයා ඒ වැඩි වෙලා අපව අපි ආව හොස්පිටල් එකට. දැන් අපේ ඩිස්කෂන් එකක් තියෙනවා. මම මේක ඔයගොල්ලන්ට කලිනුත් කියලා ඇති අයි අපි මේ ඩිස්කෂන් කරන්න කියලා. සාමාන්‍යයෙන් අපි ඉස්කෝලේ යන කාලේ නම් තනියෙන් අපිට වැඩ කරගන්න පුළුවන්. එහෙම කට්ටියක් එකතු වෙලා කරන්න ඕනෙමයි. එහෙම එකක් නෑනේ. ඒ වුණාට සාමාන්‍ය කැම්පස් ආවට පස්සේ විශේෂයෙන් මෙඩිසින් තනියෙන් ඔක්කොම කරන්න පුළුවන් කියලා හිතන් ඉන්නවා නම් එතනම ඔයාට වැරදිලා. හැබැයි මේ සාමාන්‍යයෙන් දැන් ටිකක් නෙමෙයි ගොඩාක් ටැලන්ටඩ් කෙනෙක් ගොඩාක් මොලේ තියෙන ළමෙක් නම් තනියම කරගන්න පුළුවන්. හැබැයි සාමාන්‍ය ළමෙක්ට නම් ඇත්තටම අමාරුයි.
කට්ටිය එකතු වෙලා පොත් කියවලා පේපර් කරලා එහෙම තමයි ලේසියෙන් මේක කරගන්න පුළුවන් ක්‍රමයකට තියෙන්නේ. බලන්න අපි කරන්නේ. එනවා කැපකිරීම කරලා පාඩම් කරගෙන යන හැටි කියලා දෙනවද? හිටපු බලන්න. මම අද පිටු 80ක් විතර වල ලෙක්චර් 7ක් බලනවා. 7ක් බලනවා නේ. හරි ඊළඟ එක මේක naltrexone relational craving with alcohol abuse. ඊලෝන් මාස්ක් කියන්නේ මං ආර්ථික ඝාතකයෙක් කියලා. හරිද? අපේ ගන්න තියෙන එක උඩ පිස්සු ඊලෝන් මාස්ක්ට මොනවද වෙන්නේ? දැන් මොකද වෙලාද? ඊලෝන් මාස්කුයි ට්‍රම්ප්කුයි තමයි එකතු වෙලා ආර්ථික ඝාතනය කරන ලෝකෙම. මෙයා දන්නවනේ ඔතන. ප්‍රෙෂර් ලෙවල් එකයි අඩු කරනවා. ඊට පස්සේ ක්විට් රේට් එක වැඩි කරනවා. හැබැයි සීෂර්ස් හරි ඊටින් ඩිසෝඩර්ස් තියෙන කට්ටියට බියුසොපියන් දෙන්න බෑ. මොකද මෙයාලට රේට් පස්සේ සීෂර්ස් වෙනවා. චිත්තේ පුදුමාදියා නියරේ. ඕනේ අරගෙන. හරි ගන්න මේ. දැන් ගිලි. මොකක් කියලා? දීලා. ඩාන්ස් එක. කොහමද ගැඩුව? මොනවා මේක ඉතින් හදන්න? තෝගලේ තියෙන පොඩිය තියනවද? තෝගලේ පොඩිය තියනවද? ඉන්නේ තියන්නේ හැමදේම තියෙන. මේක සෙල්ලවද? මේක සෙල්ල. මම අලුතෙන් මගේ රූම් එකට මෙන්න මේ කොළවැල සෙට් කරගත්තා. මේක ඇත්තම එකක්. ඒ වුණාට මේක තාම මෙතන ස්ටේබල් නෑ වගේ මට හිතෙනවා. මේක පස්සේ වෙනස් කරන්න ඕන ආපහු. දැන් අපි පොඩි දෙයක් ගැන කතා කරමු. මෙහෙම හිතන්නකෝ ඔයාට මොකක් හරි දෙයක් කරන්න ආසාවක් තියෙනවා. හැබැයි ඔයා ඒක කරන්නේ නෑ. වටේ ඉන්න අය ඔයා ගැන මොනවා හිතයිද කියලා අර ඔයාට තියෙන ලැජ්ජාවට. එහෙම නැත්නම් බයට. අන්න ඒ වලින් දාඩයක් කරන්නේ නෑ කියලා හිතන්නකෝ. ඒ වුණාට මට හිතන විදිහට නම් සාමාන්‍යයෙන් ඔයා කරන දෙයින් අනිත් අයට හානියක් වෙන්නේ නැත්නම් ඔයා කැමති දේ කරන්න ඔයා ආපහු දෙපාරක් තුන් පාරක් එහෙම හිතන්න ඕනේ නැහැ. මම වුණත් දැන් මේ YouTube channel එකේ වීඩියෝස් මෙහෙම දැම්මට මුල්ම කාලේ මම දැන් මේ වොයිස් කරන්නේ මම ටිකක් අකමැති. ඒ කියන්නේ මට හිතා ගන්න බෑ දැන් මම මේ කියනවාට අනිත් අය මොනවා හිතයිද? අර හැම මට හැම වෙලේම හිතෙනවා. ඒ වුණාට මම පහු වෙදි ටික කාලයක් ගියාම මම මේක ගැන තේරුම් ගත්තේ කවුරු මොනවා කිව්වත් මම කරන දෙයින් අනික් අයට එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ නිසා ඒක ඇත්තටම ප්‍රශ්නයක් නෙමෙයි. මගේ channel එක වටේට ගොඩක් දෙනෙක් එකතු වෙලා නැති වුණත් ඉන්න කීප දෙනා අතරින් හරි නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි එහෙම නැත්නම් මගේ වයසම කෙනෙක් හරි මේ වීඩියෝස් බලලා මොටිවේට් වෙනවා නම් එහෙම නැත්නම් මෙඩිසින් එක ආසාවෙන් ඉන්න කෙනෙක් මෙඩිසින් එක තමන්ට තව උනන්දු ඇති කර ගන්නවා නම් හරි නැත්නම් පාඩම් කරන කෙනෙක් මොනවා හරි අලුත් ක්‍රමයක් වගේ ඉගෙන ගන්නවා නම් හරි ඒක මටත් ඇත්තටම සතුටක්. ඒ හින්දා මම අර මේක කරන්න මුලින් අකමැති වුණාට ඒ කියන්නේ මට ලැජ්ජයි වගේ එහෙම හිතුණාට දැන් මේක මම අර විදිහට හිතලා මම මේක කරගෙන යනවා. ඒ වගේ තමයි ඔයගොල්ලන්ටත් ඔයාලා කරන දේෙන් අනිත් අයට කරදරයක් වෙන්නේ නැත්තම් අඩුම ගානේ ඔයාලා කරන දේෙන් අනිත් අයට වාසියක් නැත්තත් අනිත් අයට කරදරයක් බාධාවක් නැත්තම් අන්න ඒක ගැන හිතලා ඔයගොල්ලන්ට පුළුවන් ඔයාලා කරන දේ ඉස්සරහට කරගෙන යන්න. මම අර WhatsApp channel එකේ දාලා තිබ්බා වගේ අපේ semester exam එක දැන් හොඳටම ළඟයි. ළඟයි කියන්නේ තව සති 3යි තියෙන්නේ. සති 3ක් කියන්නේ සෑහෙන අඩු කාලයක්. මේ සැරේවත් ඕගොල්ලන්ටම faculty එකේ වීඩියෝස් අරගෙන එන්න ඕනේ. මොකද හැමදාම කවුරු හරි කමෙන්ට් කරනවානේ වීඩියෝස් වලට මේ faculty එකේ වීඩියෝස් අරන් එන්න කියලා. ඉතින් ඇත්තටම අපි faculty එකට වැඩිපුර යවෙන්නේ නැහැ. මේ වගේ exam එකක් තිබ්බහම faculty එකට යනවා. මේ සැරේ exam එකට අපි දවස් 10ක් විතර faculty එකේ රැඳෙනවා. මේ සැරේවත් කොහොම හරි ඔයගොල්ලන්ට වීඩියෝස් ටිකක් අරන් එන්න ඕනේ. මම දැන් ගිය සැරේත් ඔහොම කියලා ගියා. ගිය සැරේ end semester එකට.
ඒ වුණාට අර ගියාට පස්සේ එතන තියෙන විභාග මානසිකත්වය කොච්චරද කියනවනම් මට විභාගය ඉවරුනහම තමයි මතක් වුණේ මම වීඩියෝස් අරගෙන නැහැ කියලා. අර O level A level seminar වලට අපේ faculty එකට ආපු උණංගිලා මල්ලිලා කමෙන්ට් කරලා තිබ්බ මගේ සමහර වීඩියෝස් වලට. ඔයාලගේ කමෙන්ට් වලට කමෙන්ට් කරපු අයට ගොඩාක් thank you. ඉතින් ලබන සතියේ අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.